උරාෂිමා තරෝ කියලා කියන්නේ තරුණ ජපන් ධීවරයෙක්. දවසක් මෙයා මුහුද අයිනේ මාළු අල්ලමින් හිටියා. ඔහොම ඉන්නකොට මෙයා දැක්කා පුංචි ළමයි ටිකක් කැස්බෑ පැංචෙක්ට කෝටු වලින් කරදර කරනවා. තරෝ ගිහිල්ලා ඒ පුංචි ළමයින්ගෙන් මේ කැස්බෑ පැංචව බේරගත්තා. ඊට පස්සේ මේ කැස්බෑ පැංච සතුටින් මුහුදට ගියා. ආපහු දවසක මේ කැස්බෑ පැංච ඇවිල්ලා තරෝට කියනවා තමන් මුහුද යට මකර අධිරාජධානියේ රජුගේ දුව බවත් ඇයව බේරා ගැනීම වෙනුවෙන් එම මාලිකාවට යන්න එන ලෙසත්. ඉතින් මේ තරෝ කැස්බෑ පැංචගේ පිට උඩ නැගලා මකර රාජධානිය වෙත යනවා. ඔහු කුමාරිකාව එක්ක රාජධානියේ ලස්සන බලමින් නටමින් ටික දවසක් සතුටු වුණා. ඉතින් ඔහොම ඉන්නකොට තරෝගේ අම්මයි තාත්තවයි මතක් වෙලා ආපහු ගෙදර යන්න අවශ්‍ය බව කුමාරියට පවසනවා. එහෙම කිව්වට පස්සේ කුමරිය තරෝට නිදන් පෙට්ටියක් දීලා කියනවා මේ පෙට්ටිය කිසිම විටකදී විවෘත කරන්න එපා කියලා. තරෝ මේ නිදන් පෙට්ටියත් අරගෙන ආපහු ගොඩබිමට එනකොට හරියට පුදුම වෙනවා. මොකද හැමතේම වෙනස් වෙලා මිනිස්සු නැතුව පාළුවට ගිහිල්ලා. තරෝගේ අම්මා තාත්තත් පේන නැති නිසා වෙරළායිනේ ඉඳන් අර කුමාරිකාව විවෘත කරන්න එපා කිව්ව නිදන් පෙට්ටිය තරෝ විවෘත කරනවා. එතකොට ඒකෙන් ආපු සුදු පාට දුමක් තරුණ තරෝ සුදු කෙස් ඇති ඉතා මහලු මිනිසෙක් බවට පත් කරනවා. එතෙන්දී යා දැනගන්නවා මකර රාජධානියේ සිටියේ කිහිප දිනක් වුණත් මිනිස් ලෝකයේ වසර 100ක් පමණ ගත වී ඇති බව. ඉතින් මේ උරාෂිමා තරෝ කියලා කියන්නේ පැරණි ජපන් ජනකතාවක්. ඉතින් බලන්න කුමාරිකාව කිව්වේ මේ නිදන් පෙට්ටිය කිසිම හේතුවක් මත විවෘත කරන්න එපා කියලා. හැබැයි තරෝ ඒ දේ ඇහුවේ නෑ. අන්තිමේදී මොකද උනේ? එයාගේ සැබෑ වයසට යන්න එයාට සිද්ධ වුණා. ඉතින් ඉදිරියේදීත් මේ වගේ තවත් ලස්සන ජපන් ජනකතාවක් එක්ක අපි එකතු වෙමු. සයෝනරා.